ශ්‍රී ලාංකීය කුළුබඩු කර්මාන්තයේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත්කාලීන දැනුම හා තාක්ෂණය සමගින් අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව හා රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වන දිව්‍යමය රසගුලාව රසමන්සල අටුකොටු පෙරි රටක් අතමිට සරු හෙටක් අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව. අපි පහුගිය සති කිහිපය තුළ විශේෂයෙන්ම බුලත් වගාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා කතා කරා. විවිධ මාතෘකා එහිදී අපි කතා කළා. විශේෂයෙන්ම වගාව පැත්තෙන් තමයි ගොඩක් වෙලාවට අපි කතා කරේ. හැබැයි වගාවට එහා ගිහිල්ලා අද තාක්ෂණීය පැත්තෙන් ඒ තාක්ෂණ උපරිම විදිහට භාවිතා කරලා බුලත් තුළ කරන්න පුළුවන් ගොඩක් දේවල් අපිට තියෙනවයි කියන එක අද කතාබහ තුළ අපිට දැනගන්නට ලැබෙයි කියලා විශ්වාස කරනවා. සමහරලාට මේ කතාබහ අලුත් එකක් බවට පත් වෙන්න පුළුවන්. නැත්නම් මේ කියන තොරතුරු ඔබ අහන්නේ පළවෙනි වතාවටත් වෙන්න පුළුවන්. හැබැයි මේ සියල්ලම අපේ බුලත් ආශ්‍රිතව තමයි කතා කරන්නේ. ඒ නිසා වඩා වැඩි වටිනාකමක් තියෙන කතාබහක් බවට අද රසමන්සලේ මේ කතාබහ පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉවතලන බුලතින් නව නිපයුම් මෙන්න අපේ මාතෘකාව අද දවසේ කතා කරන. අද මේ කතාබහට අපි ආරාධනා කරේ නාරම්බල අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය පර්යේෂණ ප්‍රවීණා දිසානායක මහත්මියට. සුබ දැසනක් ඔබතුමියට. සුබ දැසනක්. අපි මාතෘකාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කැමති ප්‍රවීණා මහත්මිය මේ ලංකාවේ බුලත් වගාවේ ව්‍යාප්තිය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් මුලින්ම කරගන්න. ඇත්තටම අනුරාධ මහත්මයා බුලත් කියන එක අපිට හොඳටම හුරු පුරුදු භෝගයක්. ඒ කියන්නේ ලොකු කුඩා සියලු දෙනාටම ඉතාම සමීප භෝගයක්. ඉතින් මේක අපි සැලකුවොත් විද්‍යාත්මක නාමය අපි හඳුන්වන්නේ මේක පයිප බෙට්ලේ කියලා. ඉතින් මේ බුලත් කියන භෝගය අපේ ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. මොකද ඊට අතීතයකට හිමිකම් කියනවා. එතකොට මේක අපි අතීතයේ ඉඳලා සංස්කෘතික ආගමික ඒ වගේ කටයුතු වලට පවා පාවිච්චි කරපු භෝගයක්. එතකොට මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම අපි මෙහෙම කතා කරාට අපිට මතක් වෙන්නේ බුලත් කියනකොට බුලත් විට කියන එක. ඒ නිසා තමයි මේක හරලිට එන්නේ. බුලත් විට කියන එක ගොඩක් අය අතර භාවිතා වෙන නිසා. ඊට අමතරව ඊට එහා ගිය ආර්ථික වටිනාකමක් හිමුණාට පස්සේ මේ භෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වුණේ පොල් අතරේ අතුරු වගාවක් ලෙස කුරුණෑගල, ගම්පහ, කෑගල්ල වගේ දිස්ත්‍රික් වලට ව්‍යාප්ත වෙලා තවත් එහාට ගිහලා රත්නපුර, ගාල්ල වගේ දිස්ත්‍රික් වලත් ආර්ථික භෝගයක් විදිහට මේක ව්‍යාප්ත වුණා. ඊට අමතරව මෑත කාලීනව තවත් ප්‍රදේශ යාපනයේ, පොළොන්නරුව, අනුරාධපුර වගේ ප්‍රදේශ වලටත් මේක ආර්ථික භෝගයක් විදිහට ලොකු වගාවක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවාම ලංකාව පුරාම වගේ බුලත් වගාව සිදු වෙනවා. ඒ මගින් ඒ විදිහට බැලුවම හෙක්ටාර 3000ක් 4000ක් වගේ ප්‍රමාණයක් ලංකාව පුරා විහිදිලා තියෙනවා බුලත් වගාව. එම වගාව තුළින් ආර්ථික වටිනාකමක් අපි ලංකාවට අපනයන ආදායමක් ගෙනත් දෙනවා. රුපියල් මිලියන 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් වාර්ෂික ආදායමක් ගෙනත් දෙනවා. ඉතින් මේ වගාව මේ තරම් දුරට ප්‍රචලිත වෙන්න හේතු උනේ මේක ඊටාම ආකර්ශනීය භෝගයක්. ඒ කියන්නේ අපි සති 3න් 3ට සති 2න් 2ට මේ වගාකරුවන් විසින් ආදායමක් ලබා ගන්නවා. ඒ වගේම මේක බහුවාර්ෂික ආරෝහකයක්. එතකොට මේක බහුවාර්ෂිකව අපිට පුළුවන් අපි හරි විදියට නඩත්තු කරොත්, ලෙඩ රෝග වලින් තොරව වගාව නඩත්තු කරොත් අපිට පුළුවන් දීර්ඝ කාලයක් තිස්සේ මේ වගාවෙන් ආදායමක් ගන්න. ඉතින් එතකොට මේ නිසාම දැන් ගොඩක් ගොවීන් වගාකරුවන් මේ වගාව සඳහා යොමු වෙමින් පවතිනවා. ඊටාම කෙටි කාලයක වගාව ආරම්භ කරලා මාස 6ක් 7ක් යනකොට අපිට සති 3ක් පාසා මේකෙන් ආදායමක් ලැබෙනවා. එම නිසා ලංකාව පුරාම ඉන්න වගාකරුවන් මේක ගැන වැඩි උනන්දුවක් දක්වනවා, වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේකේ වගාවට යොමු වෙන්න. ඒක හොඳ ලක්ෂණයක්. ඇත්තටම ඕනෑම වගාවකට මේ එහෙම ප්‍රවණතාවයක් හොඳ යහපත් ප්‍රවණතාවයක් විදිහට ඒක දකින්න ලැබීම ඇතර සතුට කාරණයක්. එතකොට ඒ වගේම මේ නිවැරදි තාක්ෂණයන් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධය කියන එකේ වගාවේ වඩා වැදගත් වෙනවා. අර යොමු වෙනවා වගේම ඒක පවත්වාගෙන ගිහිල්ලා ඒකෙන් වැඩි ආදායමක් ලබා ගන්න. ඒක නැත්තම් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න. දැන් මෙතනදී මේ සීක්‍රේන් ව්‍යාප්ත වෙන බුලත් වගාව දෙස බලපුවාම ප්‍රවීණ මහත්මිය වෙළඳපොළ ඉල්ලුම කියන එකත් අපි මෙහිදී බලන්නට ඕන. කොයි වගේ වෙළඳපොළ ඉල්ලුමක්ද තියෙන? අපි ඒකත් කෙටියෙන් හරි පැහැදිලි කිරීමක් කරමු. ඔව්, ඇත්තටම මේකේ වෙළඳපොළ මිල
මිල දැන් අපි වගාවක් කරනවා නම් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන ආදායමක්. එතකොට එතනදී මිල ගැන සලකනවා. ඒතර නමුත් මෙම බුලත් වගාවේදී කියන්න ඕනේ සතිපතා මේ මිල වෙනස් වෙනවා. ඒතර ඊටාම ලොකු පරාසයක් තුළ වෙනස් වෙනවා. දැන් අපි සැලකුවොත් අපි මේ දැනට සාමාන්‍ය වෙළඳපොළ සැලකුවාම සාමාන්‍ය බුලත් කොලයක තමයි අපි මිල කියන්නේ. ඒතර බුලත් කොලයක මිල මේ වෙනකොට රුපියල් 10ක් ආසන්න වෙනවා. එතකොට නමුත් සමහර විට මේක ලබන සතිය වෙද්දී මේක රුපියල් 5කට රුපියල්කට වගේ වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන්. දැන් ලොකු පරාසයක් තුළ මේකේ මිල වෙනස් වෙනවා. ඒ වෙනස් වීම يعني අපි දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළෙත් අපි අපනයනය කරනවා. අපනයනය කරන වෙළඳපොළට අපි බුලත් ලබා දෙන්නේ කළු බුලත් විදිහට. ඒතර දේශීය වෙළඳපොළට නඩත්තු කරද්දී අපි ලබා දෙන්නේ පාට බුලත්. මේ ආකාර දෙකේදීම මිල උච්චාවචනයක් වෙනවා ඊටා කෙටි කාල පරාසයන් තුලදී. දැන් ඇත්තටම දැන් ඒකට හේතුව මොකක්ද කියන එකත් අපි අවබෝධයක් ගන්නට ඕනේ. ඒ කියන්නේ බුලත් මිල එහෙම කෙටි කාලයක් තුල එහෙම විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා නම් මිල අර කිව්වාගේ සමහරලාට වැඩි වෙනවා අඩු වෙනවා නම් මේකට බලපාන හේතු මොනවද? ඇත්තටම ඒකට හේතු කිහිපයක් තියෙනවා. එතකොට අපි බුලත් නිෂ්පාදනය කරන දේශීය හා විදේශීය වෙළඳපොළට තමයි අපි බුලත් නිෂ්පාදනය කරන්නේ. එතකොට අපි නිෂ්පාදනය කරන මුළු නිෂ්පාදනයෙන් ඉතාම සුළු ප්‍රමාණයි අපනයන වෙළඳපොළට යන්නේ. يعني 10%ක් 15ක් අතර ප්‍රමාණයක් තමයි අපි දේශීයව නිෂ්පාදනය කරන එකෙන් අපනයනය කරන්නේ. මේ අපනයනය කරන්නේ අපි කොහාටද? ඒතර අපි අපනයන වෙළඳපොළ ඉතාම සීමා සහිතයි. විශාල අපේ ඒ අපනයන වෙළඳපොළෙන් විශාලම කොටසක් හිමි කරගන්නේ පාකිස්තානය. يعني 99ක් 99.5ක් වගේ ප්‍රමාණයක් කියන්නේ අපි පාකිස්තානයට. ඒතර පාකිස්තානයේ විසින් තමයි අපේ මිල පාලනය කරන්නේ. නමුත් රට තුල අපි පාවිච්චි කරනවා 80කට 85කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදිතයෙන්. නමුත් මේක තීරණය කරන්නේ අර ඊටාම සුළු ප්‍රමාණය අපනයන වෙළඳපොළේ මිල අනුව. එතකොට ඒගොල්ලන්ගේ තියෙන කාලවකවානුව වලදී සමහර ඉල්ලුම අඩු වෙන වෙලාවලදී අපේ මිල පහළ යෑමක් සිදු වෙනවා. ඊට අමතරව පරිසර තත්ත්වයන් බලපානවා. මේකට ඒතර පරිසර තත්ත්වයන් කිව්වහම බුලත් වගාවට විශේෂයෙන්ම යහපත් කාලගුණයක් තියෙනවා. යහපත් කියන්නේ ජලය හොඳට ලැබෙන්න ඕනේ. එතකොට වියලි කාලගුණ තත්ත්වයක් හමුවේ අසන්නේ ගුණාත්මය අඩු වෙනවා. ඒ කියන්නේ අපේ වගාවෙන් අපි ගන්න කොළයක්. ඒතර මේ කොළදාවේ කොළ පොඩි වීමක් වෙනවා. ඒතර ගුණාත්මයට අඩු වෙනවා. ඒතර වියලි කාලවලදී අපේ වෙළඳපොළට එන කොළ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ බුලත් අසන්න අඩු වෙනවා. ඒ අවස්ථාවේදීත් මිල පහළ යෑමක් සිදු වෙනවා. වියලි කාලවලදී එන අස්සන්න අඩුයි වෙළඳපොළට. ඒතර මිල ඉහළ යෑමක් වෙනවා. නමුත් වර්ෂා කාලවලදී මේක හොඳට පළුකම් ගහනවා, හොඳට වැඩෙනවා. ඒතර වගාකරුවන් විසින් දෙන අස්සන්න වැඩි. එතකොට වෙළඳපොළේ සුලභ වෙනවා බුලත් කොළ. එතකොට මිල පහළ යෑමක් වෙනවා. ඒතර මේ කාරණා සියල්ලම එකතුව තමයි අවසානයේ අපිට බුලත් මිල වෙනස් වීමට බලපාන්නේ. දැන් මෙහිදී විශේෂයෙන්ම අපි අවධානයක් යොමු කරන්නට ඕනේ. දැන් බුලත් කියන භෝගේ ගත්තාම අපි දන්න කාරණයක් තමයි ඉක්මනින් විනාශ වෙනවා. ඒ කියන්නේ කල් තබා ගැනීමේ කාලය අඩුයි. එතකොට යම්කිසි ආකාරයකින් ඒ ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්. එතකොට මේ පසු අස්වනු හානිය කියන එක වැඩි කියලා තමයි අපිට හිතෙන්නේ. කොහොමද ඇත්තට මෙන්න මේක පිළිබඳ පොඩි අවබෝධයක් අපි ලබා ගන්නේ? නැත්නම් මේ පසු අස්වනු හානි පිළිබඳව අපි කතා කළොත් එහෙම කොයි වගේ අවස්ථාවක්ද නැත්නම් කොයි වගේ වටපිටාවක්ද මේ සම්බන්ධයෙන් තියෙන බුලත් වගාවත් එක්ක කතා බහ කරද්දී? බුලත් වගාවේදී ඇත්තටම අපි විවිධ අවස්ථාවලදී අපිට යමක් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වගාව සිදු කරන වෙලාවේදී අපි වගාව නඩත්තු කරගෙන යන අවස්ථාවේදී අපි සාමාන්‍ය කප්පාදු ක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපේ වගාවක් හරියට නඩත්තු කරන්න අපි කප්පාදු ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ වගාව නඩත්තු වෙනවා. මේ අවස්ථාවේදී ඇත්තටම ගොවි මහත්මයා විසින් ඒ කරන කප්පාදුවේදී බුලත් අපිට යමක් වෙනවා. මොකද වෙන වගාවක වගේ නෙමෙයි. බුලත් වගාවේදී අපි ඒ අයින් කරන කිසිම බුලත් කොලයක්වත් දණ්ඩක්වත් අපි ශේත්‍රයට නැවත යොදන්නේ නැහැ. ඒතර මේක අපිට යමක් හැටියට අපිට ගණන් ගන්න පුළුවන්. ඊට අමතරව අපි බුලත් කඩලා ගෙනල්ලා අපිට කඩන හැම බුලත් කොලේම වෙළඳ පොළට දෙන්න බෑ. අපි තේරීමක් සිදු කරනවා. ඒතර ඒ අවස්ථාවේදීත් අපේ බුලත් අපිට යමක් සිදු වෙනවා. අපේ බුලත් කොලේ 80%කට වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. එතකොට මේක අපි පාවිච්චි කරන්නේ ගොඩක් කෑම සඳහා. එතකොට අපිට මේක කල් තියාගන්න බෑ. ඒ නිසා අපි වෙළඳ පොළට ගෙනියද්දී, සකසද්දී, මේ හැම අවස්ථාවකදීම ඊටාම පරිස්සමෙන් කරන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවේදී හොඳ ගුණාත්මයෙන් නැත්තම් මේ බුලත් අපිට වෙළඳ පොළට දෙන්න බෑ. වෙළඳ පොළට ගෙන යන අවස්ථාවේදී ප්‍රවාහණය කරන අවසාන අවස්ථාවේදී අපේ වෙළඳ පොළ. එතකොට වෙළඳ පොළේදීත් තේරීමක් සිදු වෙනවා අපනයන වෙළඳ පොළට යවන අවස්ථාවේදී. දැන් මේ අවස්ථාවේදීත් අපේ බුලත් අපතේ යෑමක් සිදු වෙනවා හොඳ ගුණාත්මයෙන් නැති වුණොත්. මේ විදිහට බැලුවම සාමාන්‍යයෙන් බුලත් වගාවේ 35ක් 45ක් ඒ වගේ පරාසයක් තුල බුලත් කොළ අපත යෑමක් සිදු වෙන්න පුළුවන්. මේකේ විශේෂම හේතුව මේක අපි කෑම සඳහා යොදා ගන්න නිසා අපිට මේක කල් තියා ගැනීමට කිසිම රසායනික ද්‍රව්‍යයක් යොදන්න බෑ. ඒ නිසා මේක හොඳ පරිස්සමෙන් පිරිසිදුව කරන්න ඕනේ අපත යෑම වළක්වා ගන්න නම්.
දැන් මෙතනදී අපි විශේෂයෙන් මත් දවසේ කතා කරන මාතෘකාවත් එක්ක මේ කතා බහට ආවොත් එහෙම ප්‍රවීණ මහත්මිය දැන් වෙනත් නිෂ්පාදනයන් සඳහා බුලත් භෝගය භාවිත කරන්න පුළුවන්ද කියන කාරණේ යොදාගත හැකිද කියන කාරණේ පිළිබඳව අපි කතා කළොත් එහෙම ඒ සඳහා තියෙන යෝග්‍යතාවය නැත්නම් බුලත් භෝගයේ සතු විශේෂ ගුණාංග විදියට මොනවද අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ? අපි බුලත් කියන එක අපි පාවිච්චි කරන්නේ පාවිච්චි කරේ සංස්කෘතික හැම අංගකින්ද පාවිච්චි කරා. ඒතර ඊට අමතරව අපි මේක කෑමට තමයි ප්‍රධාන වශයෙන් යොදාගත්තේ. සැපීම. අපි හැම වෙලේම මතක් කරන්නේ සැපීම. ඊට අමතරව අපේ එහා ගිහිල්ලා මේකේ අපි දන්නවා ආයුර්වේදී වටිනාකමක් තියෙනවා. නමුත් අපිට හැම වෙලේම මතක් වෙන්නේ මේක කන්න එපා, සැරයි, මේක මුඛයට හොඳ නැහැ කියන එක. නමුත් මේකේ ඊට එහා ගිහිල්ලා ආයුර්වේදී වටිනාකමක් තියෙනවා. එතන මෙතනදී අපිට අවශ්‍ය සමහර පෝෂණ ද්‍රව්‍ය මේකේ තියෙනවා. විටමින් C, තයමින්, රයිබෝෆ්ලේවින්, කැරොටින් අපිට අවශ්‍ය පෝෂක කොටස් තියෙනවා. ඊට අමතරව කැල්සියම් වගේ දේවල් තියෙනවා. එතකොට මේක අපි කෑම සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් බුලත් විට විදිහට නෙවෙයි. නමුත් අතීතයේදී බුලත් විට කියන එක පාවිච්චි කරේ අපේ කුළුබඩු සමග. ඒ කියන්නේ ඉනසාල්, කරාම්බු, වසාවාසි මේවත් එක්ක. නමුත් දැන් බුලත් විට පාවිච්චි කරන්නේ හුණු දුම්කලත් එක්ක. නමුත් මේක වැරදියට ගන්න එපා. අපි ආහාරය සඳහා එකතු කරගත්ත හැකි. නමුත් බුලත් විට විදිහට නෙවෙයි, බුලත් කොලේ විදිහට විතරයි. ඊට අමතරව මේකේ තියෙනවා විශේෂ ගුණ. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේක ගොඩක් පාවිච්චි කරනවා. මේකේ ශ්වසන රෝග වලට. ශ්වසන රෝග සඳහා මේක ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව සඳහා මේක ඖෂධයක් විදිහට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ පිළිකා මර්ධනය කරන්න පුළුවන්. ඇත්තටම අපි දන්නවා මානසික ආතතිය. අපි මේක විකීම තුලින් සමහර මානසික ආතතියට ඒ වගේ දේවල් වලට යොදන්න පුළුවන්. ඊට අමතරව දත් ආරක්ෂා කරගන්නවා. මේක හැකියාවක් මේකේ තියෙනවා. එතකොට මුඛ සෝදන දියරයක් විදිහට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා තුවාල සුව කිරීමේ හැකියාවක් තියෙන හින්දා තුවාල සුව කිරීමේ ඖෂධයක් විදිහට මේක අපිට යොදා ගන්න පුළුවන්. ඊටත් අමතරව මේකේ තියෙන සැරගතිය. يعني සාධ්‍යාත්මක පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා මේකේ තියෙන සැරගතියේ මధుරවත් විකර්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක අපි මధుරව පළවා හැරීම සඳහා මේක අපිට යොදා ගන්න පුළුවන්. මේ වගේ විශාල ආයුර්වේදී වටිනාකමක් තියෙන භෝගයක් තමයි අපි බුලත් කියන්නේ. ඒ කියන්නේ අපි නොහිතන පැත්තකින් බුලත් භෝගය පාවිච්චි කරන්න පුළුවන් වෙනත් නිෂ්පාදන සඳහා යන්න පුළුවන් කියන එක පැහැදිලි. අපි සාමාන්‍යයෙන් බුලත් වගාවක් කරනවා. එතකොට බුලත් සැපීම සඳහා යොදා ගන්නවා. ඊළඟට අපනයන ක්‍රියාවලියට යොදා ගන්නවා. ඊළඟට අපි අර කිව්වා වගේ සංස්කෘතික අංගයක් විදිහට පාවිච්චි කරන අවස්ථාවන් වලට එහා ගිහිල්ලා අද වෙනකොට විවිධ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන වෙනත් නිෂ්පාදන වලට යන්න පුළුවන් කියන එක පිළිබඳව තමයි අපි වැඩි අවධානයක් අද රසමංසල වැඩසටහනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් සමහර වෙලාවට ඔබට යම්කිසි තොරතුරක් අවශ්‍ය ඇති මීට වඩා මේක කොහොමද අපි එහෙමනම් ඒක කර්මාන්තයක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ද? ඒකට අවශ්‍ය තාක්ෂණයක් තියෙනවද? මේ පිළිබඳව තොරතුරු ඔබට අවශ්‍ය වෙනවා නම් සතිය දිනවල කාර්යාල වේලාවන් තුල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කරන්න පුළුවන් 0812 388 651 කියන දුරකථන අංකයෙන් 0812 388 651. අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉවතලන බුලතින් නව නිපයුම් කියන මාතෘකාව එක්ක අද අපි රසමංසලයේදී කතා කරමින් ඉන්නේ. ප්‍රවීණ මහත්මිය දැන් අර ඔබ සඳහන් කරපු මේ අනිකුත් නිෂ්පාදන වලට යන්න පුළුවන් කියන කාරණයත් එක්ක මේ විදිහට අපත යන බුලත් භාවිතා කරමින් දේශීය විදේශීය වෙළඳපොළට මේ වගේ අග එකතු කරපු නිෂ්පාදන සැකසීමට ජනතාවගේ තියෙන නැත්තන් ගොවි මහතුරුන්ගේ තියෙන යොමුවීම පිළිබඳව කතා කරොත් එහෙම අවස්ථා දැක ගන්න පුළුවන්ද? මොකක්ද ඇත්තටම තියෙන තත්ත්වය? ඔව් ඇත්තටම දේශීය වෙළඳපොළ ගත්තාම අපි දකින්නේ අර සාම්ප්‍රදායික විදිහට එන අපේ විට සැපීම ඒ ආකාර පමණයි. නමුත් දේශීය වෙළඳපොළේ මේ සාමාන්‍ය නිෂ්පාදන මේ වෙන විට දකින්න නැහැ. නමුත් විදේශ වෙළඳපොළ ගැන බැලුවාම ඇත්තටම විදේශ වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙනවා විවිධ නිෂ්පාදන වලට. බුලත් වලින් කරන විවිධ නිෂ්පාදන වලට. ඒතකොට ඒ වගේ දේවල් අපි හොයලා බැලුවාම අපිට සරලම දේ අපි බුලත් වලින් තෙල් එකක් නිස්සාරණය කරන්න පුළුවන්. මොකද මේකේ තියෙන ගුණාංග සියලුම දේ අඩංගු වෙන විදිහට මේ තෙල් එක නිස්සාරණය කරගන්න පුළුවන්. එතනදී බුලත් තෙල් විදිහට අපනයන වෙළඳපොළේ කියන්නේ විදේශ වෙළඳපොළේ අපිට ඉන්දියාව ආදී රටවල් වලින් අපනයන කරන මේ බුලත් තෙල් එක. ඉතින් අපේ රට තුලත් මේ තෙල් එක අපිට නිස්සාරණය කරන්න පුළුවන්. මොකද මේ බුලත් කියන්නේ ඊටාම ඉක්මනින් වර්ධනය වෙන භෝගයක්. ඉතින් මේකේ සම්පූර්ණ බුලත් ශාකයම අපිට පුළුවන් තෙල් නිස්සාරණය සඳහා යොදා ගන්න. ඒතකොට බුලත් කියන එක ඊටා ඉක්මනින් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන හැකියාව උපයෝගී කරගෙන අපිට බුලත් තෙල් නිස්සාරණය
නිස්සාරණය කරන්න පුළුවන්. ඊට අමතරව විදේශ වෙළඳපොලේ අපිට දකින්න තියෙනවා බුලත් වලින් හදපු විවිධ ඖෂධ වර්ග. ඒතර මේ ඖෂධ අපේ රටෙත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මේ විදිහට. ඒගොල්ලෝ මේ අර සාමාන්‍ය අපිට හුරු වෙන කුරුඳු වලින් කැප්සියුල් තියෙනවා. ඒ වගේ අපේ මේ බුලත් වලිනුත් වෙන විවිධ රටවල මේ කැප්සියුල් හදලා තියෙනවා. ඒතකොට සමහර රටවල් වලින් ඒගොල්ලෝ බුලත් තේ විදිහට පානය කරනවා. ඒතර අපිටත් තේ විදිහට පානය කරන්න ගුණාත්මක භාවයක් තියෙනවා. ඉතින් අපිටත් මේක අපිට තේ විදිහට හදන්න පුළුවන්. ඊට අමතරව අපි මේක දැන් අපනයනය කරන්නේ අපේ බුලත් කොලේ විදිහට නේ හැම වෙලාවෙම. ඒතර අපිට කොලේ විදිහට නැතුව අපිට තෙල් විදිහට අපනයනය කරන්න පුළුවන්. ඊට අමතරව තව වෙනත් රටවල මේක වියලි කොලේ විදිහට අපිට දැන් කොලේ අපිට ප්‍රශ්නයක් තියෙනවා බුලත් පත්‍රය අපේ ඇත්තටම අපි අස්සනු නෙලන්නේ අපි වෙළඳ පොළට දෙන්න බලාගෙන. ඒ කියන්නේ හෙට උදේ නම් අපි වෙළඳ පොළට මේක අපි ගෙනියන්නේ අද දවස් තුල තමයි ඊට කලින් දවසේ හවසට තමයි මේකේ බුලත් සැකසීම කරන්නේ කැඩීම සැකසීම මේ දවස් තුල තමයි. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක කල් තියාගන්න බැරිකම. ඉතින් අපිට මේ වගේ බුලත් කොළ වියලලා අපනයනය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් එතනදී තව වෙනත් නිෂ්පාදනයකට. ඒතර අපිට තවත් මේක අමතර අගේ එකතු කළ දෙයක්. ඒතර ඊට අමතරව මේක කුඩු විදිහට බුලත් වෙල්ලා කුඩු විදිහටත් යවන රටවල් තියෙනවා. ඒතර ඒ විදිහටත් අපිට පුළුවන් බුලත් අපනයනය කරන්න. ඊට අමතරව වෙන නිෂ්පාදන. ඒ කියන්නේ බාම් වර්ග, ආලේපන වර්ග මේ විදිහට මේක ගොඩක් වෙලාවට අපනයනය කරනවා. දැන් අපි බුලත් අපනයනය කරනවා. ඒ අපනයනය කරන බුලත් වලින් මේ විවිධ නිෂ්පාදන කරනවා. ඒතර ඒ වගේ නිෂ්පාදන වලට අපිටත් යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව පාකිස්තානයට අපනයනය කරාට මේගොල්ලෝ අපේ බුලත් කොලේ විදිහට නේ මේගොල්ලෝ අනුභව කරන්නේ. ඒතර මේකෙන් ඒගොල්ලෝ බීමක් හදනවා. ඒතර ඊට අමතරව මේකෙන් අපිට පුළුවන් මේක අයිස්ක්‍රීම් එකකට යොදා ගන්න. ඒතර එහෙම නැත්නම් ෆලූඩා එකකට යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාබනේට් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවානේ මේ කාබනීකృత බීම වර්ග විවිධ. ඒ වගේ කාබනීකృత බීම එකක් විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු නිෂ්පාදන ප්‍රමාණයකට මේක අපිට යොදා ගන්න පුළුවන්. අර ආයුර්වේදීය වටිනාකමත් උපයෝගී කරගෙන අපි අර විට සැපීම කියන එක අයින් කරලා මේක හොඳ ඖෂධීය විදිහට යොදා ගන්න පුළුවන්. ඔන්න මේක අලුත් තොරතුරක් වෙන්නත් පුළුවන්. ඔබ පළවෙනි වතාවට අහන දෙයක් වෙන්නත් පුළුවන්. අර මම මුලින් කිව්වා වගේ බුලත් කියන භෝගයෙන් මේ වගේ අතුරු නිෂ්පාදන ගණනාවකට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හොඳ දෙයක්. මොකද අර බුලත් වැඩි කාලයක් තියාගන්න බෑ. අපත යන සංඛ්‍යාව වැඩි. ඒ කියන්නේ පසු අස්වනු තාක්ෂණ හානිය වැඩි. එතකොට 30ක් 40ක් වගේ හානියක් සිද්ධ වෙනවනේ. ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපිට මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න පුළුවන්. එතනදී විශේෂම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ගත්තාම අතුරු වගා බුලත් පරීක්ෂණ මධ්‍යස්ථානයේ විදිහට ගත්තාම අග එකතු කර නිෂ්පාදන සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක පර්යේෂණමය කටයුතු සිදු කරලා තියෙනවද? මෙහෙම කරන්න පුළුවන්, මේ වගේ දේවල් වලට යන්න පුළුවන් කියන එක පිළිබඳව මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන අලුත්ම තත්ත්වය? අතුරු වගා බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මේ පිළිබඳව වර්ෂ කිහිපයක ඉඳලා පර්යේෂණ සිදු කරා. ඒතර අපි හැම වෙලෙම හිතන්නේ අපතේ යන බුලත් වලින් මොකද කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අපි බුලත් කොලේට හොඳ මිලක් තියෙනවා. නමුත් අපතේ යන බුලත් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒතර අරතරම් මිලකට මේක අලෙවි වෙන්නේ නැහැ. නමුත් ඒ අපතේ යන එකෙන් යම් වටිනාකමක් ගන්න පුළුවන්. ඒතර එතනදී අපි බැලුවේ මේ බුලත් තෙල් එක අපේ රටේ තුල නිස්සාරණය කරගන්න පුළුවන්. ඒතර බුලත් තෙල් කොහොමද හදන්නේ? ඒ ටික ඒ තාක්ෂණය අපි හොයාගත්තා. ඊට අමතරව අපි දැන් ඇත්තටම මේ බුලත් වලින් වෙන නිෂ්පාදන කරන්න පුළුවන්. අපි බුලත් රසට කැමති අය ඉන්නවා. ඒතර ඒ සඳහා අපි වෙනම බීම වර්ග හදලා තියෙනවා බුලත් වලින්. ඒ වගේම බුලත් මිශ්‍ර කරලා බුලත් තෙල් එක මිශ්‍ර කරලා අපි මේකේ බුලත් ටොෆි හදලා තියෙනවා. ඒ වගේම බුලත් එක අපිට පුළුවන් සාමාන්‍යයෙන් තරල තාක්ෂණයේ තියෙනවා ජුජුප්ස් හදන්න. අපිට මේකේ එතකොට බුලත් අපිට පුළුවන් ජුජුප්ස් එකක් විදියට හදන්න. එතකොට මේ අපි දැන් අර බුලත් විට කනවා වෙනුවට අපි මේ රසට කැමති අයට අපිට මේකට යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අපි තියෙන පරීක්ෂණ පත්‍රිකාවල මේකේ මధుර විකර්ෂක ගුණයක් තියෙනවා. ඒතර අපිට මේකෙන් අපි මధుර වම් විකර්ෂණය කිරීම සඳහා විවිධ නිෂ්පාදන කරලා තියෙනවා. මధుර කොයිල් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ සරල තාක්ෂණය යොදාගෙන මధుර විකර්ෂණය කරන මధుර කූරක් විදියට මේ හඳුන් කූරක් විදිහට හදන තාක්ෂණයෙන් මధుර කූරක් විදිහට හදලා තියෙනවා. ඊට අමතරව අපිට මේක පුළුවන් සාමාන්‍ය වෙළඳ පොලේ පවතින ක්‍රීම් එකක් මధుරව විකර්ෂණය කරන්න. දැන් ක්‍රීම් තියෙනවා. විවිධ ක්‍රීම් වර්ග තියෙනවා වෙළඳ පොලේ. මේ විදිහට අපිට පුළුවන් මේකේ සාරේ පාවිච්චි කරලා අපි හදලා තියෙනවා මధుර විකර්ෂක ක්‍රීම් එකක්. ඒ වගේම මේක වේපරයිස් එකක් විදිහට සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. දැන් ඒ විදිහට හදලා තියෙනවා. ඊට අමතරව මේක ස්ප්‍රේ එකක් විදිහට හදලා තියෙනවා. මේ වගේ ඒ ගුණය පාවිච්චි කරලා නිෂ්පාදන වලට ගිහින් තියෙනවා. ඊට අමතරව තමයි අර අපි ආහාරමය දේවල් වලට මේක යොදාගෙන තියෙන්නේ. දැන් මේ විදිහට මේ බුලත් සම්බන්ධයෙන් සිදු කරලා තියෙන පර්යේෂණ ක්‍රියාවලියත් එක්ක මේ අගේ එකතු කර නිෂ්පාදන වලට යන්න පුළුවන් කියන එක පැහැදිලි. තව කාරණයක් අපි අහලා තියෙනවා ප්‍රවීණ මහත්මිය මේ බුලත් තෙල් සම්බන්ධයෙන්
මේ බුලත් තෙල් නිස්සාරණය සම්බන්ධය මෙහෙම දෙයක් සිද්ධ වෙනවාද? මොකක්ද මේ බුලත් තෙල් කියන එක? අපි ඒක ගැනත් පැහැදිලි කිරීමක් කරමුද? ඔව් බුලත් තෙල් කියන එක ඇත්තටම ලංකාව තුල නිස්සාරණය වෙන්නේ නැහැ මේ වන විට. නමුත් වෙනත් රටවල් වලින් මේක සිදු කරනවා. ඉතින් අපිටත් පුළුවන් අපේ මේ තියෙන බුලත් භෝගය යොදාගෙන මේ තෙල් නිස්සාරණය කරන එක සිදු කරන්න. එතකොට මෙතනදී අපිට පුළුවන් දැන් අපි මුලින් කතා කරා බුලත් වල ලොකු අපත යන ප්‍රමාණයක් තියෙනවා. කප්පාදු කරන අවස්ථාවේදී නැටි පවා අපත යනවා. ඊට පස්සේ මේ බුලත් භෝගයේ තියෙන සියලුම ඒවා, ඒ කියන්නේ සියලුම කොටස් අපිට පුළුවන්. කියන්නේ ශාකයේ පිටිම වුණත් අපිට ගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගික නෑ ඒ තරම්. ඒ නිසා අපිට පුළුවන් මේක මාස 6න් 6ට හරි කෙටි කාලයක් තුළදී මුලත් වැලම වගේ කප්පාදුවකට ලක් කරලා ගන්න පුළුවන්. ඒතර කොළ ටික ගන්න පුළුවන්, නැටි ටික ගන්න පුළුවන්. මේ හැමදේම පාවිච්චි කරලා අපිට පුළුවන් මුලත් තෙල් නිස්සාරණය කරගන්න. මෙතනදී ඇත්තටම මේ ලංකාව තුළ දැනට අපි වෙන තෙල්, ඒ කියන්නේ පැංගිරි තෙල්, කුරුඳු තෙල් මේ වගේ දේවල් නිස්සාරණය කරනවා. ඒතර මේ තාක්ෂණයම තමයි ඇත්තටම මේ සඳහාත් යොදාගන්නේ බුලත් තෙල් නිස්සාරණය සඳහා. ඇත්තටම මේකදී මූලික පිරිවැයක් දරන්න වෙනවා. මොකද මේක හැම වෙලේම සුදු යකඩ වලින් හදන්න ඕනේ. ඒතර මේකට යන පිරිවැය වැඩි. නමුත් අපිට මේ වෙන විට ලංකාව තුළ තියෙනවා මේ වගේ පාවිච්චි කරන්නේ නැති බොයිලේරුව. ඇත්තටම මේ බොයිලේරුව කියන්නේ මහා පරිමාණයෙන් යොදා ගන්නවා අපි. එතනදී ලොකු ප්‍රමාණයක් කොළ විදිහට යොදන්න ඕනේ. එතකොට අපිට පුළුවන් බුලත් ශාකයේ දැන් අපිට එකපාර ගොඩක් ගන්න වෙලාවක් තියෙනවා නම් අපිට සාමාන්‍ය නැවුම් කොලේම හරි නැවුම් සම්පූර්ණ වැලම අපිට මේ සඳහා යොදා ගන්න. එහෙම නැත්නම් මේක යම් මට්ටමකට වේලලා මේ බොයිලේරුවට දාලා මේකේ භාගිකාසමනයේ ක්‍රියාවලින් මගින් අපිට පුළුවන් මේකේ තෙල් නිස්සාරණය කරගන්න. ඉතින් මේ තාක්ෂණය ඇත්තටම අපිට මුල්ම අවස්ථාවේදී අපි ආයතන මගින් රසායනගාර මට්ටමින් අපිට පුහුණුව අපි හැම වෙලාවෙම ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ රසායනගාර මට්ටමේ තියෙන පහසුකම් පෙන්නලා, ඒ කියන්නේ මේ වෙනුවෙන් යොමු වෙන කෙනෙක් ඉන්නවනම් මේ සඳහා ඇවිල්ලා අපෙන් ඒ තාක්ෂණය අරගෙන යන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් යොමු කරන්න මේ වගේ පාවිච්චි නොකරන බොයිලේරු තියෙනවා නම් ඒ සඳහා අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ලොකු විභවතින බුලත් තෙල් කියන එක නිස්සාරණය කරගන්න. ඇත්තටම මේ බුලත් වල ඉස්සෙල්ලාම අපිට හදාගන්න පුළුවන් අගය එකතු කර නිෂ්පාදනය තමයි මේක. මේකට ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම වෙනත් රටවලින් අපනයනය කරනවා. ඉතින් අපේ රටේ තියෙන බුලත් අපිට පුළුවන් අපතේ යන බුලත් වලින් අපතේ යන කාලෙට ඕනනම් මිල අඩු වෙන අවස්ථා තියෙනවා. මේ වගේ වෙලාවෙදී මේ බුලත් තෙල් නිස්සාරණය සඳහා මුළු බුලත් වැලේම මුළු සම්පූර්ණ බුලත් වලම අපිට පුළුවන් තෙල් නිස්සාරණය සඳහා යොදා ගන්න. දැන් අර තෙල් නිස්සාරණයට පෙර අපි සඳහන් කරපු අතුරු නිෂ්පාදන බුලත් වලින් කරන්න පුළුවන් කියලා ඔබ කීපයක්ම මතක් කරානේ. දැන් ඒවා ප්‍රායෝගිකව දැන් සිද්ධ වෙනවද? ඒකට ගොවි මහතුරු යොමු වෙලා තියෙනවද? ඒ තාක්ෂණය ලබා දීලා තියෙනවද? මොකක්ද අතර ප්‍රායෝගික තත්ත්වය? ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මේක ගැන දැනගන්න. කියන්නේ ගොවි මහතුරු වගාකරු ව්‍යවසායකයෝ මේකට අපි හොයාගෙන එනවා, අහනවා. මේක තාක්ෂණය අපෙන් ගන්නවා ගොඩක් වෙලාවට. මේකේ ඒගොල්ලන්ගේ තියෙන උනන්දුව වැඩි. නමුත් මෙතනදී අර සමහර නිෂ්පාදන තියෙනවා අපිට බුලත් තෙල් අත්‍යවශ්‍යයි. ඒ වගේ වෙලාවට බුලත් තෙල් කියන එක දැන් අපේ රට තුල කුරුදු තෙල් තියෙනවා, පැංගිරි තෙල් තියෙනවා. නමුත් බුලත් තෙල් කියන නිෂ්පාදනය ගන්න අඩුයි. ඒතර ඒ වගේ වුණාම අර සමහර නිෂ්පාදන සඳහා යන්න බෑ. ඉතින් ඒ හින්දා මූලිකම පියවර තමයි මේ බුලත් තෙල් නිස්සාරණය සඳහා යොමු වීම. ඉතින් ඇත්තටම වගාකරුවන් ව්‍යවසායකයන් ගොඩක් උනන්දුවෙන් මේකට යොමු වෙන්න බලන් ඉන්නවා මේ බුලත් තෙල් නිස්සාරණය පිළිබඳව. එතකොට ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් තියෙනවද බුලත් පරීක්ෂණ ආයතන විදිහට? ඔව්, අතුරුවගහ බුලත් පරීක්ෂණ මධ්‍යස්ථානයේ අපි දැනටත් මේ පුහුණු ලබා දෙනවා. පුහුණු වැඩසටහන් සිදු කරනවා. අපි මාසිකව අනිවාර්යයෙන්ම එක බුලත් පුහුණු වැඩසටහනක් කරනවා. ඊට අමතරව මේක පවත්වන්නේ හැම මාසයේ අවසාන සිකුරාදා දවසට අනිවාර්යෙන් බුලත් වගා පුහුණු වැඩසටහනක් පවත්වනවා. ඊට අමතරව ගොවි මහත්මරුන්ගේ ව්‍යවසායකයන්ගේ ඉල්ලීම මත අපි බුලත් පුහුණු ඒ වගේම මේ අතුරු නිෂ්පාදන ඒ වැඩසටහන් සිදු කරගෙන යනවා මේ වෙනුවෙන්. මේ සඳහා සම්බන්ධ වෙන්නට ඕන නම් මේ පිළිබඳව විශේෂයෙන් තොරතුරු දැනගන්න අවශ්‍ය වෙනවා නම් කොහොමද ඒ සඳහා තියෙන අවස්ථාව? ඇත්තටම මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙකුට සතියේ දින 5 තුලම අපිට දුරකථනයෙන් විස්තර දැනගන්න පුළුවන්. 037 22 488යි 79 කියන දුරකථන අංකයෙන් පුළුවන්. 037 22 488යි 79 කියන දුරකථන අංකයෙන් අපි අමතලා ඕනම වෙලාවක තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සතියේ දින 5 තුලම 8:00 සිට 4:00 කාල දක්වා ඕනම කෙනෙකුට මේකට ඇවිල්ලා අපෙන් විස්තර දැනගන්න පුළුවන්. ඕනෑම වෙලාවක ආයතනයේ මේ සඳහා උපදෙස් දෙන්න අපිට හැකියාව තියෙනවා. මම හිතනවා ඔබට ඒක
හොඳ පණිවිඩයක් බවට පත්වෙන්නට ඇති. අද රසමංසලේදී අපි කතා කරපු දේ ඉවතලන බුලතින් නව නිපයුම් කියන මාතෘකාවත් එක්ක අතුරු නිෂ්පාදන වලට බුලත් වලින් යන්න පුළුවන් කියන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපි සඳහන් කරපු දුරකථන අංකයට හෝ එහෙම නැත්නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කළත් මේ සම්බන්ධීකරණය ලබා දෙන්න හැකියාව ලැබෙවි. පොදුවේ ඕනෑම අපනයන භෝගයක් සම්බන්ධයෙන් උනත් තොරතුරු දැනගන්න පුළුවන්. සතියේ දිනවල කාර්යාල වේලාවන් තුල 0812 388 651 දුරකථන අංකයට කතා කළොත් 0812 388 651. බොහොම ස්තුතියි අද මේ කතාබහට සම්බන්ධ වුණු නාරම්බල අතුරුවගහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ ප්‍රවීණා දිසානායක මහත්මියට. අදත් රසමංසල වැඩසටහනේ සම්බන්ධීකරණයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ ලක්ෂිකා සමිත්‍රී මහත්මිය. අධීක්ෂණයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චරිතා පියදර්ශිකා මහත්මිය. උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සංවර්ධන උපුල් රණවීර මහතා. තාක්ෂණික දායකත්වය අසංක ජයසුන්දර. අදත් රසමංසල වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකොටුව. අතුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව